මේ මායя පින්වත්නි කන කකා බිබී ගෙවල් දොරවල් හදාගෙන සාමාන්‍ය ජීවිත ගත කරගෙන යන අයට හොයන්නවත් බෑ. ඇඟිල් නිකන් හෙවණැල්ලක්වත් දන්නේ නැහැ මායя ගැන. හැබැයි පුළුවන් නම් ඔබ ධර්මය අවබෝධ කරගන්න ඕනේ මේ ජීවිතේ නිවන් දකින්න ඕනේ කියන ඉලක්කයකින් මේකට වීරිය වඩන්න ගත්තොත් අන්න එදාටයි තේරෙන්නේ මායя කියන්නේ කවුද කියලා. එදාට තමයි මායя කෙලින්ම මේකට බාධා කරන්න පටන් ගන්න. මේක අපිට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කල්ප ගාණක් පෙරම් පුරාගෙන බෝසත් ඇවිල්ලා සම්බුද්ධත්වයට පත් වෙන්න හදද්දී අප්‍රමාණ පීඩා කරදර කරපු කෙනෙක් කියලා ඔබ අහලා ඇති. ඒතර මේ මායя මුලින්ම බෝසත් කාලේදී උන්වහන්සේට සමහරලාට ඇවිල්ලා මනසට දානවා වෙන නිකන් ඔය ඇවිදගෙන යන ගොපල්ලන්ගේ වගේ වෙස්ෙන් ඇවිල්ලා කියනවා මේ ශ්‍රමණේ ඔබ හරිය ලස්සන කෙනෙක්. ඔබට හොඳට පංචකාමයේ විඳගෙන ඉන්න පුළුවන්. ගිහි ගෙදර ගිහිල්ලා සැප විඳින්නකෝ. විඳලා ටිකක් වයසට ගියාට පස්සේ වෙලා ඔය කැලේට වෙලා භාවනා කරගත්තන නරකද කියලා අදහස් දානවා පුළුවන් තරම් අර ගිහි ගෙදෙට්ට වැටෙන්න. එතනින් වට්ටන්න. මොකද තේරෙනවා මෙයා ඒකාන්තයෙන්ම මගේ වසඟෙන් පිටට පයින් චරිතයක් කියලා. අන්නේ චරිතවලට දරුණු විදියට පහර දෙන කෙනෙක් මායя කියලා කියන්නේ. ඒතර බුද්ධත්වයට පත් වෙනකම්ම පීඩා කළා. අන්තිමට බැරිම තැන මාර සේනාව එව්වා. ඒත් පීඩාවෙන් ගලව ගන්න බැරි වුණා මාරයට. එහෙමත් බැරි තැන අවසානයේදී ඔය ආසනයේ මගේ නැගිටලා ඵලයන් කියලා කිව්වා වජිරාසනේ ඉන්නකොට. එතනදී තමයි ඔබ දන්නවා අර භූමි ස්පර්ශ මුද්‍රාවෙන් බුද්ධ ප්‍රතිමා දැකලා ඇති. දකුණු හස්තය බුදුරජාණන් වහන්සේ මෙහෙම පොළව ස්පර්ශ කරගෙන ඉන්න ආකාරයෙන් ඔබට ওই බුද්ධ ගයාවේ මේ බෝධින් වහන්සේ අභියස තියෙන බුද්ධ මන්දිරය ඇතුළේ දකින්න ලැබෙන්නේ ඒ බුද්ධ ප්‍රතිමාවක්මයි ඒ මුද්‍රාවෙන්. එතනදී බුදුරජාණන් වහන්සේගේ සාක්ෂියට හිටියේ මේ ආසනයේ උන්වහන්සේගේ කියලා කියන මහීකාන්තාව විතරයි. එදා මහීකාන්තාව කම්පා වෙලා මේ වජිරාසනේ බුදු වෙන කෙනෙකුට ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ නමකටමයි අයිති කියලා මාරයාට විරුද්ධව හිටියේ මහීකාන්තාව විතරයි අවස්ථාවේදී. සම්බුද්ධත්වයට අමාරුවෙන් මාරයාගේ සියලු පීඩා විඳගෙන උන්වහන්සේ පැමිණියා. ඒ පැමිණියාට පස්සේ පින්වත්නි මාරයා නැවතත් එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා දැන් ඉතින් ඔයා බුදු වුණා. ඔයාගේ පාඩුවේ පැත්තකටලා ඉන්න මිනිස්සුන්ට කියා යන්න එපා කිව්වා. ඔහොම ඉඳලා කාලා බීලා තමන්ගේ පාඩුවේ මැරිලා යන්න කිව්වා. දැන් මේ මාරයාගේ වචනේ බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් විදිහට කරනවා. මාරේ උඹට අයිතිකාරයක් නෙමේ. ඒක මොකද කරන්න කියන තීරණය මගේ අතේ තියෙන්නේ. උන්වහන්සේ අපිට මේ ධර්මයේ කියා දුන්නේ ලুকু මාරයත් එක්ක සටනක් කරමින්. මාර සටන පීඩාවකින් උන්වහන්සේ කටයුතු කරේ. ඇයි උන්වහන්සේ පීඩාවකින් කටයුතු කරා කියන්නේ? උන්වහන්සේ පින්වත්නි පළවෙනි දේශනේ පවත්වලා එයින් පස්සේ ඔබ දන්නවා මේ මුල්ම සංඝ පිරිස චාරිකාව වැඩම කෙරෙවන්නේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතයි බහුජන සුඛයි කියලා. ওই අවස්ථාවේදීත් ඒක කියලා ඉවර වෙනකොට මාරයා එතනදීත් ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඇවිල්ලා කියලා තියෙනවා ශ්‍රමණය ඔබ ඔය රැවටිලා ඉන්න කිව්වා. ඔය ඇලිලා කිව්වා මිනිසුන්ට බණ කියන්න හදන්නේ. ඒ නිසා තමන්ගේ විමුක්තිය හදාගත්තා නම් විමුක්තිය හදාගත්ත නියම ශ්‍රමණයෝ කරන්නේ පැත්තකටලා පාඩුවේ විවේකයෙන් ඉන්න එකයි කිව්වා. නුඹ ඇලිලා ලෝකෙත් එක්ක ගැටි කටයුතු කරන්නයි කියන ඔය හදන්නේ අනිත් අයවත් ඒකටයි කියන දාන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ එතනදිත් නොසැලී හිටියා පින්වත්නි. උන්වහන්සේ සමහර අවස්ථාවල දැන් ඔය සංයුත්ත නිකායේ එකේ තියෙන මාර සංයුක්තය කියලා ඒකේ තියෙනවා දේශනා ගොඩාක් මාරයා ගැන. අපිට මේ පැයක කතා කරන්න බැරි තරම් අප්‍රමාණ කරුණු තියෙනවා මේ දේශනා අතරේ මාරයා ගැන. මාරයා සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ විවේකයෙන් ඉන්නකොට උන්වහන්සේ සාමාන්‍ය පින්වත්නි රාත් 12ට සැතපෙනවා පාන්දර 2ට අවදි වෙනවා. එතකොට පාන්දර 2ට අවදි වෙලා අරුණ නැගෙනකන් රාත්‍රියේ පුරා ඒ පාන්දර ජාමේ අලුයම සක්මන් කරනවා. මෙහෙම සක්මන් කරන අවස්ථාවල සමහරලාට මාරයා ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේව බය කරන්න විශාල නාග වේශමවාගෙන සමහර අවස්ථාවල මහා හස්ති රාජ්‍යයේ වේශමවාගෙන කඩාගෙන බිඳගෙන ඈත ඉඳලා කෑක් ගහගෙන එනවා. මේ මොකටද? උන්වහන්සේව බය කරලා තැති ගන්නවලා උන්වහන්සේව වෙහෙසටපත් කරවන්න. ඇයි මේ වෙහෙසටපත් කරවන්නේ? අපි වෙනුවෙන් උන්වහන්සේ කැපවෙච්ච නිසා ඒක වළක්වන්න. ඒතර ඒ විදිහේ වෙහෙසටපත් කරවන එක උන්වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවවලදීත් මේ මාර්යා ප්‍රයෝජනෙට ගත්තා. දැන් ඇතැම් තැන්වල තියෙනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරගෙන යනකොට ඒකට බාධා කරනවා ඇවිල්ලා. දැන් එහෙම අවස්ථා කිහිපයක් තියෙන එක තැනක් තියෙනවා. උන්වහන්සේ එදා ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 ගැන ධර්ම දේශනා කරනවා. ආයතන ගැන ධර්ම දේශනා කරනකොට මේ ශ්‍රාවකය හොඳට ඒකට කන් යොමාගෙන ඒ දේශනාව අවබෝධ කරන්න පුළුවන් මට්ටමටම මනස දැන් තැම්පත් කරගෙන අහගෙන ඉන්නවා. මේක දැක්ක මාර්යා. මාර්යාට තේරුණා මේ අහගෙන ඉන්න ශ්‍රාවකයෝ ටික
මේ දේශනාව අවබෝධ කළොත් එහෙම ඒගොල්ලොත් මගෙන් ගැලවිලා යනවා. දැන් මේ යාගේ අධිපතිත්වයෙන් පිරිස අඩු වෙන එකට මේ ප්‍රශ්නේ තියෙන්නේ. එයාගේ මේ පරිවාර ජනතාව අඩු වෙනවා. අන්න ඒක වළක්වන්න බුදුරජාණන් වහන්සේත් එක්ක මේ සටන් කරන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කර කර ඉන්න තැනට මාරයා මොකද කරන්නේ? ගොපල්ලෙක්ගේ වෙස්යක් මවාගෙන එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනාව ඔහොම කර කර ඉද්දී කඩාගෙන බිඳගෙන හති දාගෙන මිනිස්සෙක් ගොපල්ලෙක් ඇවිල්ලා එකපාරට අහනවා මේ ශ්‍රමණේ මගේ හරක දැක්කද කියලා අහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ හැර මෙතන ඉන්න හැම දිනාටම පේන්නේ මේ කවුද? සාමාන්‍ය ගොපල්ලෙක්. එයාගේ හරක නැති වෙලා හොය හොයා යනවා. ඒ අයත් කල්පනා කරයි අනේ පව් මේ ගොපල්ලා එයාගේ හරක කොහෙට ගිහින්ද දන්නේ නැහැ කියලා හිතලා හිතුවොත් එහෙම ස්වාමීන් වහන්සේලා සම්පූර්ණයෙන් උන්වහන්සේලාගේ අර මනස වෙනස් වුණාද නැද්ද? අන්න ඒකයි දැන් මෙතෙන්දී ඕනේ. බුදුරජාණන් වහන්සේ ක්ෂණිකවම හඳුනාගෙන මාරයාට කියනවා මාරය උඹට කොයින්ද හරක් කිව්වා. එහෙමම නිශ්ශබ්දව ගියා යන්න. දැන් මේ ගොපල්ලෙක් යනවා පේන්නේ. ස්වාමීන් වහන්සේලාට හිතෙන්නේ ගොපල්ලා ආයි ගියා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ හින්දා හඳුනාගත්තා මේ මාරයා වේශයක්ම වාගෙන එනවා. අන්න එතකොට අපිට එකක් පේනවා මාරයාට එක විදිහකින් පුළුවන් ඉන්න කෙනෙක්ටම ආවේශ වෙන්න. තව විදිහකින් පුළුවන් එයාටම රූපයක් මවා ගන්න. දැන් එහෙම රූපයක් මවාගත්තු අවස්ථාවක් තමයි මේ ගොපල්ලගේ ආපු මොහොත. එවැනිම තවත් තැනක් තියෙනවා. පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කර කර ඉන්න වෙලාවක ස්වාමීන් වහන්සේලා හොඳට එකඟ සිතින් දැන් දේශනාව අහගෙන ඉන්නවා. සමහර විට උන්වහන්සේලා අරහත්ත්වයටපත් වෙන්න ඔන්න මෙන්නයි මනස. මාරයා මොකද කළේ? දැන් කොහොම හරි ස්වාමීන් වහන්සේලාගේ මනස කඩන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාට ඒ කාලේ අද වගේ නෙමෙයි පාත්‍ර සිවුරු දුර්ලභයි. ඉතින් පාත්‍ර ටික මුණින් අතට නවලා තිබුණ අවුවේ චුට්ටක් වේලෙන්න. ඒ අතරේ තමයි දැන් මේ ධර්මයේ ශ්‍රවණය කළේ. ස්වාමීන් වහන්සේලාට දකින්න සැලසෙන තැනකට මාරයා එනවා හරකෙකුගේ වේශයක්ම වාගෙන, ගොනෙක්ගේ මේසයක්ම වාගෙන ඇවිල්ලා අර පාත්‍ර ටික දැන් බිඳගෙන යනවා. ඒකට දැන් ස්වාමීන් වහන්සේලා මනස සම්පූර්ණ වෙනස් වෙන්නේ නැද්ද? හිත කොහොමද පිණ්ඩපාත යන්නේ ආදී ගොඩාක් දේ හිතෙනවා දැන්. බුදුරජාණන් වහන්සේ වෙලේ මතක් කළා ඔබ හිත වෙනස් කරගන්න එපා මේ මායයක් ඔයා ප්‍රයෝජන ගන්න යන්නේ කිව්වා. ඒතර මේ වගේ සමහර තැන්වලදී ස්වාමීන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා කැලේට ගිහිලා භාවනා කරන තැන්වලදීත් ඇවිල්ලා මේ මායя උත්සාහ කරලා තියෙනවා එතෙන්දී කොහොම හරි සිවුරු අරවල යවන්න හෝ බාධා කරන්න පීඩා කරන්න. සමහර ස්වාමීන් වහන්සේලාට සමහර භික්ෂුණීන්ටත් විශේෂයෙන්ම සවැත් නුවර තිබුණ අන්දවණේ කියලා කැලයක් ඒ කැලේට භික්ෂුණීන් වහන්සේලා භාවනා කරන්න යනවා. ඒ භික්ෂුණීන්ට නිතර ගිහිල්ලා එක එක විදිහට යෝජනා කරනවා. සමහරලාට සිවුරු ඇරලා යන්න යෝජනා කරනවා. ලස්සන කොල්ලෙක්ගේ වේශයක් මවාගෙන ඇවිල්ලා එන්න කියලා ආරාධනා කරනවා. එක අවස්ථාවක මට මතකයි තියෙනවා මේ උත්පලවන්න රහත් මෙහෙණිය කියලා කියන්නේ භික්ෂුණීන් අතර 이르දි ප්‍රාතිහාර්ය බලෙන් අග්‍රම කෙනා. උත්පලවන්න භික්ෂුණිය රහත්ව කැලේට වෙලා විවේකයෙන් භාවනා කර කර ඉන්නකොට මාරයා එනවා. ආවේ තරුණ සල්ලාලේකගේ වේශකින්. ඇවිල්ලා කියනවා නංගි ඔයා මොකද්ද මේ කරන්නේ සිවුරක් දාගෙන කැලේට වෙලා? ඔයාට දෙවනි වෙන රූපයක් වෙන කිසිම ගෑණියෙකුට මම දැකලා නැහැ. ඒ නිසා නංගි ඔයා යන්කෝ මාත් එක්ක. දැන් මේ මාරයා සල්ලාල භාෂාවෙම කිව්වා. ඊට පස්සේ උප්පලවන්නා තෙරණිය කිව්වා මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් මාව කාමයන්ට වටන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට බෑ කිව්වා. එතකොට අර සල්ලාල වේසෙන් ආපු මාරයා කියනවා මම මේක කියන්න කලින් අම්මලට පොඩි කරුණක් සිහිපත් කරන්නම්. හැඳිමිටේ මොලේ වගේ ගෑනුන්ගේ මොලේ කියලා. ඔය සාමාන්‍ය සමාජික කතාවක් තියනවද නැද්ද? කාන්තාවගේ මොලේ හැඳිමිටේ සයිස් කියලා. කවුද ඕක කිව්වේ? ඔය හැඳිමිටේ සයිස් කියන කතාව කොහොමද ඕගලන්ට ආදේශ වුනේ? මේක ආවේ ඔන්න ඔය අන්දවනේ සිද්ධියෙන්. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ එකේ. ඒ කියන්නේ මේ සිද්ධියේදී පින්වත්නි ඉස්සර ස්වාමීන් වහන්සේලා බණ මඩුවලදී දේශනාවලදී ඕක කිව්වම පිරිමි යෝග අහගෙන ගිහිල්ලා කාන්තාවන්ට විහිළු කරන්න නැති අන්න හාමුදුරුවෝත් කිව්වා හැඳිමිටේ මොලේ කියලා. ඔහොම තමයි ඔක සමාජයට එන්නේ නැත්තේ. ඒතර මේක කොතනින්ද ආවේ? අර උත්පලවන්නා තෙරණිය කියවනේ මාව කිසි කෙනෙකුට කාමයට වටන්න බෑ කියලා. අන්න එතකොට මාරයා කියනවා මේ සල්ලාල වේසෙන් ආපු මාරයා ඕකනේ කියන්නේ ගෑනුන්ගේ මොලේ හැඳිමිටේ දිගයි කියලා මාරයා තමයි ඕක මුලින්ම කියන්නේ. කාටද කිව්වේ? උත්පලවන්නා භික්ෂුණියට. ඒතර මාරයා මේක කිව්වම ඒ භික්ෂුණිය කියනවා හැඳිමිටේ මොලේ දිග පෙන්නත හැකි කිව්වා මට නුඹව මගේ ඇහි බැමියාසේ හංගන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා කිව්වා. මගේ මනස මං එච්චර දියුණු කරලා තියෙනවා කිව්වා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කියලා. කෙලින්ම තර්ජනය කරන්නේ. ආන් මේ විදිහට මේ කාන්තාවකට එච්චර විශාරදත්වයක් ආවෙත් බලන්න මාරයාට කෙලින්ම කියන්න තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. ඒතර මේ හැඳිමිටේ මොලේ දිගයි කියන එක කාගේ කතාවද? මාරයාගේ කතාවක්. හරි? ඉතින් මේ සිද්ධිය ඔයගේ කොහොම යනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේටත් ඔයගේ පීඩා
කරා සමහර අවස්ථාවල උන්වහන්සේත් භාවනා කර ඉන්නකොට කොටින්ම මේ මායයට කොච්චර බලයක්ද කියලා තියනවාද කියලා තේරෙනවා. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙක්ටත් වැහෙන්න පුළුවන්කම මායයට තියෙනවා. හැබැයි සෝවාන් වෙච්ච කෙනා දුරු කරපු සංයෝජන නැවත ඇති කරවන්න නෙමෙයි. වෙනත් දේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක්. උන්වහන්සේගේ තේරගාතාවල තියෙනවා උන්වහන්සේ අවුරුදු 25ක් තිස්සේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන කළා. ඒ කාලය තුල කිසිම රාගසිතක් කිසිම ද්වේෂසිතක් ඇති වෙලා නැහැ කියලා. හැබැයි උන්වහන්සේ රාග දේශ ප්‍රහාණය කරලා නැහැ. එහෙම තිබිලත් එච්චර සිහිය පවත්වපු මොගලන් ස්වාමීන් වහන්සේගේ මනස 16 තැනකදී වෙනස් කරන්න මායයට පුළුවන් වුණා. මොන අවස්ථාවේදීද? බුදුරජාණන් වහන්සේ උපරිම ආයුෂ ඒ කාලේ 120ක් තිබ්බා. උන්වහන්සේට පුළුවන්කම තිබ්බා 120 වැඩ ඉන්න. හැබැයි අග්‍ර උපස්ථායකයාගේ ආරාධනාවක් එන්න ඕනේ. ඒකට කියනවා කල්පයක් වැඩ ඉනවා කියලා. එතනදී කල්පයක් කියන්නේ උපරිම ආයුෂ කාලය. හැබැයි ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ යෝජනාව කළා නම් අනේ ස්වාමීනි උපරිම ආයුෂ ටික වැඩ ඉන්න කියලා මේ හිටිය වගේම කාලයක් තවත් උන්වහන්සේට ජීවත් වෙන්න ආයුෂ තියෙනවා. ඒ කියන්නේ 45ක් බුද්ධ කෘත්‍ය කළා. තවත් උන්වහන්සේට අවුරුදු 40ක් ආයුෂ ලැබෙනවා. එහෙම වුණා නම් මාර්යා දන්නවා එකට එකක් තවත් මට මහා හානිය සිද්ධ වෙනවා. 16 තැනකදී බුදුරජාණන් වහන්සේ අවස්ථාව දෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට මේ කතාව කරන්න. ඒක කරන්න සැලැස්සුවේ නැහැ. ඒ කියන්නේ සෝතාපන්න කෙනෙකුගේ වචනයක් පිට වෙන්න බැරි විදිහට මනස පාලනයක් කරවන්න තරම් මායයට එන්න පුළුවන් මේ මනසට. එතකොට මේ මායя මේ විදිහට මනසට එනකොට මායяගේ මේ මනස කොහොමද අපි වෙනස් කරන්නේ? ඒක අපි වටහා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් පෙන්නවා. කැට කිරිල්ලියා ගිජු ලිහිණියෙකුට අහු වෙනවා. ඊපස්සේ මේ කැට කිරිල්ලි ගිජු ලිහිණිවත් අරගෙන යනකොට කැට කිරිල්ලි අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ ගිජු ලිහිණිය අහනවා මොකෝ උඹ අඬන්නේ? කියනවා අනේ මගේ තාත්තා මට ආරක්ෂිත තැනක් දීලා තියෙනවා. එතන ඉන්න බැරි වෙච්ච නිසායි මම මේ නුඹට අහුනේ කිව්වා. කොහෙද කියලා ඇහුවා. කුඹුරේ පස් පිඩල්ලක් යට පෙන්නලා කියනවා ආන්න අතන පස් පිඩල්ල ළඟ කියලා. එතන හිටියානම් මම නුඹට අහුවෙන්නේ නැහැ කිව්වා. ගිජු ලිහිණිය hina වෙලා කිව්වා එහෙනම් ඔබ පුළුවන් නම් පෙන්නනවා මම අතහරින්නම් කිව්වා. එතකොට මේ කැටකිරිල්ලිව අතහැරියම කැටකිරිල්ල කෙලීම ගිහිල්ලා පස් පිඩල්ල උඩට වෙලා ඉඳලා ගිජු ලිහිණියට කිව්වා දැන් එන්න කිව්වා. දැන් ගිජු ලිහිණි වේගෙන් එනකොට කැටකිරිල්ල රිංගගත්ත පස් පිඩල්ල යටට. ගිජු ලිහිණිය අර පස් පිඩල්ලේ වැදිලා පීඩාවටපත් වුණා. කැටකිරිල්ලව අල්ලගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මාර්යා ගිජු ලිහිණිය වගේ නම් කැටකිරිල්ලිය මගේ ශ්‍රාවකයෝ කිව්වා. සම්බුද්ධත්වයට පත්වෙච්ච මා විසින් මේ පස් පිඩල්ල වගේ ආරක්ෂක තැනක් හදලා දීලා තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානය. මේ සතර සතිපට්ඨානයේ සිහිය පිටවගෙන ඉන්නවා නම් මායයට දකින්නත් බෑ කිව්වා. ඒ සමාධිමත් සිතක් පවත්වන ශ්‍රාවකයා දේශනා තුළ තියෙනවා මායගේ ඇහැට වැලි ගැහුවා වගේ කියලා. ඒ කියන්නේ ඇහැට වැලි ගැහුවා කියන්නේ පේන්නේ නැහැ කියන එකනේ. ඒතර අපිට පුළුවන් මේ මායගේ ඇහැට වැලි ගහන්න. ඒ தත්ත්වයටපත් කරන්න පුළුවන් ධර්මයක් අපිට තියෙනවා පින්වත්නි. දැන් ඔබ අහලා තියෙනවා ඔය ළමයින්ට කියා දෙන කොහොල්ල බබාගේ කතන්දරේ. කොහොල්ල බබාගේ කතන්දරේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම වදාළ දේශනයක්. මේකෙදි මොකද්ද කිව්වේ? ඒ කාලේ වඳුරු වැද්දෝ වඳුරු හැම සහ වඳුරු මස් ගන්න වඳුරන්ව අල්ලන්න උපක්‍රමයට කොහොල්ල වලින් බබෙක් හදනවා. බබෙක් හදලා ගස්වල තියලා තියෙනවා. වඳුරු පැටව හුරතලේට යනින් ගමන් අර කොහොල්ල බබා දැක්කම ආස හිතිලා කොහොල්ල බබාට නිකන් පහරක් ගහනවා. මොකද කියලා ගහනවා. ගැහුවට පස්සේ වඳුරාගේ අත කොහොල්ල බබාගේ දැන් ඇලෙනවා. ඇලුනට පස්සේ වඳුරු පැටියා බය වෙලා ඊළඟ අත තියලා තද කරලා අර ඇලිච්ච අත අදිනවා ගලව ගන්න. දැන් එතකොට වෙන්නේ මොකද? අත් දෙකම ඇලෙනවා. ඊට පස්සේ දැන් කකුල් දෙක තියෙනවා. කකුල් දෙකෙන් එක කකුලක් අරගෙන වේගෙන් පහරක් ගහනවා කොහොල්ල බබාට ගහලා අර අත් දෙක අදින්න බලනවා. දැන් අත් දෙකයි එක කකුලක ඇලුනා. තව ඉතුරු වෙලා තියෙන එකම එක කකුලයි. ඒ කකුල තියලා තද කරලා අර ඇලිච්ච කකුලයි අත් දෙකයි ගලවන්න බලනවා වඳුරා. එතකොට දැන් මොකද වෙන්නේ? අත් දෙකයි කකුල් දෙකයි හතරම ඇලුනා. දැන් තියෙන්නේ හොල්ලන්න එකයි. ඔළුව. වඳුරු පැටියා හුරතලේට දැන් දන්නේ නැහැ කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා. දැන් බයේ ගැහෙනවා. ඔළුව තියලා තද කරලා අත් දෙකයි කකුල් දෙකයි අදිනවා. අදිනකොට මොකද වෙන්නේ? දැන් ඔළුවත් ඇලෙනවා. පස් තැනින් මැලිලා සම්පූර්ණයෙන්ම වඳුරු වැද්දට කැමති දෙයක් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙලාද නැද්ද? පත් වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ශ්‍රාවකයා මේ පංචකාමයට හසු වෙලා යනවා නම් දිගින් දිගට එයා කෙලින්ම අර මාර්යා නැමැති වඳුරු වැද්දට කැමති දෙයක් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා කිව්වා. විශේෂයෙන්ම භික්ෂුන් හැටියට පැවිද්දෝ හැටියට අපි ඇහින් සතුට වෙන දෙයට හිත වට්ටගත්තොත්, කනින් සතුට වෙන දෙයට හිත වට්ටගත්තොත්, නාසයෙන් දිවෙන් කයෙන් සතුට වෙන දෙයට හිත නම්මගත්තොත් එහෙම අපිත් අර වඳුරු පැටියා කොහොල්ල බබාට ඇලුනා වගේ තමයි මාර්යාට අහු වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ මේ මග අතහැරගත්තොත් කාගේ වසඟෙද ඉන්නේ? මාර්යාගේ වසඟේ.